2025 පටන් ගන්න ලස්සන මොඩිෆිකේෂන් එකක් ගෙනල්ලා තියෙනවා. ෆස්ට් ක්ලාස් ෆ්ලයිට් එකේ ලංකාවට එන කස්ටමර් කෙනෙක්ට ඉතින් 2025 වත් දෙයියනේ කියලා ඉතින් අපිට වාහනයක් හදා ගන්න පුළුවන් වේවා කියලා. ඉතින් මේවා අනිත් මොඩිෆිකේෂන් වගේ නෙමෙයි. චුට්ටක් බජට්. ඒ වුණාට ලස්සන මොඩිෆිකේෂන් එකක්. මේක බලන්න ඔයාලට එළිය ෆේස් ලිෆ්ට් එක කරලා තියෙනවා. මේක ඇතුළේ ලස්සන මොඩිෆිකේෂන්ස් ටිකක් කරලා තියෙනවා. මේක එළිය ගැන කතා කරද්දී මේක අපි ඇල්ෆා අපිට ආවෙනික ඇල්ෆා ෆේස් ලිෆ්ට් එක කරලා තියෙනවා. C type headlight එකත් එක්ක ඉතින් ඒත් එක්කම මෙතන වොරන්ට් එක මාරු වෙනවා. සයිඩ් ස්කර්ට් එක එනවා. කන්නඩි කප් සෙට් එක එනවා. ඩෝ වයිසර්ස් ඔය ටික ඔක්කොම මාරුලා තියෙනවා. ඉතින් එළිය කතා කරන ලෝකෝට දේවල් නැහැ. අපි ඇතුළට යමු. වීඩියෝ එක පටන් ගද්දි මම කියවනේ ලස්සන මොඩිෆිකේෂන් එකක් බජට් මොඩිෆිකේෂන් එකක්. දැන් බජට් වෙන ලොකුම හේතුව තමයි මේක සීට් සෙට් එක. ඉතින් ඉලෙක්ට්‍රික් සීට් නෙමෙයි මේකට දාලා තින්නේ. 100%ක්ම අපිත් මේක ලංකාවේ තමයි හදන්නේ. මේක ලංකාවේ හදන අපේ කස්ටම් සීට් එක තමයි මේකට දාලා තින්නේ. මේකෙත් ඉතින් ඇඩ්ජස්ටබල් තියෙනවා. පිටිපස්සේ රෙක්ලයිනර් එක ඇඩ්ජස්ටබල් ඉන්නවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. මම මේක කරලා පෙන්නන්නම්. ඉතින් මේකේ 5 දෙනෙක්ට තමයි යන්න පුළුවන්. මේකේ 5 දෙනෙක්ට යන්න පුළුවන්. ඉතින් ඔයාලා රික්වෙස්ට් එක මත මේක අපි 7 දෙනෙක්ට යන්න පුළුවන් විදිහට දාලා දෙන්න පුළුවන්. මොකද ඉතින් ලොකු ප්‍රශ්නයක් තමයි ටූරිසම් කරනවා නම් 5 දෙනෙක්ට විතර ගිහිල්ලා මදි. 7 දෙනෙක්ට යන්න ඕනේ. ඉතින් බෑගේජ් ස්පේස් එකක් එක්ක කට්ටියට වැඩි කරගන්න ඕන නම් එන්න අපේ ෂෝරූම් එකේ ලස්සනට වාහන හදලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඩමි. ඉතින් ඒත් එක්කම මේකේ සීට් සෙට් එකෙන් පස්සේ මේකේ හුඩ් එක ගැන කතා කරමු. මේකේ හුඩ් එකේ ලස්සනටම ඔයාලට බලා ගන්න පුළුවන් සවුන්ඩ් සිස්ටම් එකක් වැඩ කරන RGB ලයිට් ඉෆෙක්ට් එක දාලා දෙනවා. ඉතින් ඒත් එක්කම ලයින් AC කරලා තියෙනවා. ෆ්ලැට් රූෆ් එක 12 AC යුනිට් එකෙන් පිටත ලයින් AC කරලා තියෙනවා. මේක ලයිට් බොක්ස් එක අපි වෙනදා තියෙන ලයිට් බොක්ස් එකක් නෙමෙයි. මේක ඔයාලට බලා ගන්න පුළුවන් මේ රිමෝට් එකක් තියෙනවා මගේ අතේ. ඒ රිමෝට් එකේ ABC කියලා තියෙනවා. ඒකේ A කිව්වට පස්සේ පොඩි වෙලාවක් ගියාම මේක ටීවී එකක් උඩ එනවා. ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද ඒ වැඩේ වෙන්නේ කියලා. අපේ වෙනදා තියෙන ලයිට් බොක්ස් එක නෙමෙයි ටීවී එකක් දාලා තියෙන ලයිට් බොක්ස් එක ඇතුළේ. ඉතින් මේක 32 inch ස්මාර්ට් ටීවී එකක් තමයි තියෙන Android ටීවී එකක්. ඉතින් මේකේ එහෙම එකක් දාලා තියෙන මොකද විශේෂත්වය මෙතන ඉන්න පිටවස්සේ පැසෙන්ජර්ස්ලාට කොහේ හරි දුර ගමනක් යද්දී නිවුස් බලා ගන්න YouTube එකේ මොකක් හරි ෆිල්ම් එකක් බලා ගන්න ඒ වගේ වැඩකට මේකෙත් අපි කරන්න බ්‍රෑන්ඩ්ස් ගොඩක් තියෙනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ලස්සනම ලයිට් බොක්ස් එක ඉවරලා තියෙන ඉතින් සවුන්ඩ් සිස්ටම් එක දෙපැත්ත තියෙනවා. අපේ Infinity සවුන්ඩ් සිස්ටම් දෙකක් දාලා ඉතින් ඒත් එක්කම කප් හෝල්ඩර්ස් දෙකයි බොටල් හෝල්ඩර් එකක් තියෙනවා. මොන හරි අපේ ඩ්‍රින්ක් එකක් උනත් තියාගන්න පුළුවන්. ටේබල් එකටත් අමතරව ඉතින් අපි දාලා තියෙනවා පිටිපස්සේ පැසෙන්ජර්ස් වගේ ප්‍රයිවසි එකට ලස්සන කර්ටන් සෙට් එකක්. ඉතින් මෙතන ඉස්සරහා පිටිපස්සේ ඔක්කොම තියෙනවා. ඉස්සරහා දෙකක් තියෙනවා. ඩිගි ඩෝ එකෙත් තියෙනවා. ඉතින් ලස්සනටම ප්‍රයිවසි රැකගෙන ටීවී එකක් බලාගෙන දුර ගමනක් යන්න කියාපු වාහනයක් තමයි මේක. මේකයි පාවිච්චි කරලා තියෙන රෙඩ් තීම් එක. ඉතින් රෙඩ් තීම් එකට මැච් වෙන විදිහට වෙල්කම් ලෝගෝ එකක් තමයි මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. ඒත් එක්කම බ්ලැක් තීම් එකට පාවිච්චි වෙන්න ග්‍රැනයිට් ෆුට් බෝඩ් එකක් අපි මේකට දාලා තියෙනවා. ඇතුළේ ඉඳන් පිටිපස්සට ආව. ඉතින් මේකෙත් ඔයාලට බලා ගන්න පුළුවන් අපි කස්ටම් ලයිට් සෙට් එකක් තමයි මේකට දාලා තියෙන්නේ. ඉතින් KDH එකට ආව වෙන එක දැන් නම් ලංකාවේ ගොඩක් තැන්වල තියෙනවා. ඉතින් මේකේ ඇනිමේෂන් එක ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඒත් එක්කම ඇනිමේෂන් එකට අමතරව අපි මේකට දාලා දෙනවා අපේ ඇල්ෆා ෆේස් ලිෆ්ට් එකට මෙන්න ඩුවල් එක්සෝස් තියෙන බෆර් සෙට් එක. ඉතින් බෆර් සෙට් එකට අමතරව අපි පිටිපස්ස ගැන කතා කරමු. මේකේ සවුන්ඩ් සිස්ටම් එක මෙන්න තියෙනවා. සබ් වූෆර්ස් දෙකක් තමයි මෙතන තියෙන්නේ. ඒත් එක්කම සවුන්ඩ් ස්පීකර් 6x9 ස්පීකර්ස් දෙකක් දෙපැත්තේ තියෙනවා. ඒත් එක්කම මෙතෙන්ට ඔයාලට 20 කිලෝ බෑගේජස් 4ක් විතර ලස්සනට ලෝඩ් කරගෙන ටූරිසම් කරන්න යන්නත් පුළුවන්. ඇතුළයි පිටිපස්සේ ගැන කතා කරාට අපි ඇතුළ කතා කරේ නෑ ඉස්සරහා. ඉතින් එන්න ඉස්සරහා අපි කරලා තියෙනවා ලස්සනටම පිටිපස්සේ සීට් එකට මැච් වෙන විදිහට අපි ඉස්සරහා සීට් එක මොඩිෆයි කරලා තියෙනවා. මේකත් අපි ලංකාවේම තමයි හදන්නේ. ඉතින් මේකට අපේ ආවෙනික ඇල්ෆා ලෝගෝ එක දාලා තියෙනවා. ඒ දෙකම 3D කාපට් සෙට් එකක් මේකට පාවිච්චි කරලා තියෙනවා. මේකේ සෙන්ටර් කන්සෝල් එක ගැන කතා කරද්දී මේකේ සෙන්ටර් කන්සෝල් එකත් අපි ආම් රෙස්ට් එකක් විතර හදලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මෙතන කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒ කම්පාර්ට්මන්ට් එක ඇතුළට ඔයාලට මොන හරි පොඩි ස්නැක් ටිකක් මොන හරි අපිට ඩොකියුමන්ට් මොන හරි දාගන්න පුළුවන් නම් ඒ ටික දාගෙන යන්න පුළුවන්. ඒත් එක්ක මේකේ ඩෝ බෝඩ් එක ගැන කතා කරද්දී මේකේ ඩෝ බෝඩ් එකෙත් අපි එදිසින් කුෂන් බ්‍රෑන්ඩ් කරලාම තියෙනවා. ඒත් එක්ක මේකේ ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරද්දී මේකේ ඩෑෂ්බෝඩ් එකත් අපි ලස්සනටම හයිඩ්‍රෝ ඩිවින් තාක්ෂණය පාවිච්චි කරලා අපිට හයිඩ්‍රෝ ඩිවින් කරලා තියෙනවා. ඉන්ටීරියර් එකට මැච් වෙන විදිහට රෙඩ් ඉන්ටීරියර්. ඉතින් ඒත් එක්කම මේකේ තව දෙයක් තියෙනවා. මේකේ වෙනද නම් අපි ප්ලේ එකට පාවිච්චි කරන Lenovo play එක. Android player එකක්. ඉතින් ඒ වුණාට කස්ටමර් රික්වෙස්ට් කරා යාට Lenovo එපා. යාට Pioneer ඔරිජිනල් සෙටප් එකක් ඕන කියලා ඉතින් අපි Pioneer එකක් දාලා දීලා තියෙනවා. ඉතින් මේකේ සවුන්ඩ් ක්වොලිටි ලස්සනටම වැඩේ වෙනවා. මේක ඉතින් හෙඩ්ලයින් එක ගැන කතා කරද්දී මේක හෙඩ්ලයින් එකත් පිටිපස්සේ ඉන්ටීරියර් ඔක්කොටම මැච් වෙන විදිහට බ්ලැක් බේස් එකක ඉන්ටීරියර් එක අපි ලස්සනටම උඩ හෙඩ්ලයින් එක දාලා තියෙනවා. ඉතින් ඒත් එක්කම පිලර් කප්ස් ටික ගැන කතා කරද්දී මේ පිලර් කප්ස් වල ට්විටර් සෙට් එකක් පාවිච්චි කරලා තියෙනවා. 2024 ත් වාහනේ හදාගන්න බැරි වුණානේ එක එක ප්‍රශ්න වෙලා. ඉතින් 2025 වත් දෙයියනේ කියලා ඉතින් අපේ ටූරිසම් ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියට වාහනයක් හදාගන්න පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මොකද ෆස්ට් ක්ලාස් ෆ්ලයිට් එකේ ලංකාවට එන කස්ටමර් කෙනෙක්ට පැසෙන්ජර් කෙනෙක්ට ටූරිස්ට් කෙනෙක්ට ලංකාව වටේ රවුමක් ගන්න ෆස්ට් ක්ලාස් වාහනයක් තිබෙන්නේ නැත්නම් වැඩක් නැහැ. ඉතින් එයාලා ඒ වගේ දේවල් ලැබෙනවා නම් ඩොලර්ස් වියදම් කරන්න එයාලා අදිමදි වෙන්නෙත් නැහැ. ඉතින් මේ වගේ වාහනයක යන්න එයාලා කැමති ඔයාලා මොඩිෆිකේෂන් එක කරගන්න. පර්සනල් ට්‍රාන්ස්පෝර්ට් VIP ට්‍රාන්ස්පෝර්ට් ටූරිසම් වලට අපේ ලොකු තැනක් තියෙනවා. අරන් එන්න අපේ ෂෝරූම් එකේ එක ඩිස්කවුන්ට්ස් තියෙනවා. ඉතින් මේ වාහනේ මේ විදිහටම කරගන්න ඕන කියලා එකක් නැහැ. මේකේ තියෙන කෑල්ල ඔයාලට අතේ තියෙන මුදලට වැඩේ කරලා දෙන්න සූදානම්. ඉතින් ඔයාලා නිකන් බලන් ඉන්න ඔක්කොටම සුබ දවසක්. Idris Singha Cushion Works පුද්ගලික සමාගම නුවරපාර නිට්ටඹුව